ඔයත් ඔයාගේ රියඩල් මසල් එක ඩිවලොප් කරගන්න. එහෙම නැත්නම් වර්ධනය කරගන්න උත්සාහ කරන කෙනෙක්ට. කොච්චර උත්සාහ කරවුවත් මොන වර්කවුට් එක කරවුවත් තාම ඔයාට කිසිම ඩිවලොප්මන්ට් එකක් එහෙම නැත්නම් වර්ධනයක් දැක් ගන්න බැරි වුණා. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මේ වෙද්දි ඔයා අහලා ඇති කේබල් රිවර්ස් ටයිප් ගැන නැත්නම් රිවර්ස් පුල් ගැන සමහරවල් කරලත් ඇති. ඔයා මේ වෙද්දි තාම අත්දැක බලලා නැති එහෙම නැත්නම් කරලා try out කරලා නැති එක්සර්සයිස් එක තමයි මේ කේබල් bend over lateral කියලා කියන්නේ. ඔව් මේක ගොඩාක් දුරට ඩම්බල් bend over lateral හා සමානයි. නමුත් අපි එතනදී දෙකම පාවිච්චි කරලා එකම සැරේ වර්කවුට් එක perform කරනවා. නමුත් මෙතනදී අපි ගොඩක් දුරට එක අතකට තමයි එක වාරයකට වර්කවුට් එක කරන්නේ එහෙම නැත්නම් perform කරන්නේ. ඉතින් මේකෙදී අපි මේ වර්කවුට් එක කරන ටෙක්නික් එක කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. ඉස්සෙල්ලාම ඔයා මෙතනදී කරන්න ඕන කේබල් මැෂින් එකේ ස්ටාර්ටින් පොයින්ට් එක අපි පහළටම ඩ්‍රොප් කරගන්න එක. ඊට පස්සේ සාමාන්‍යයෙන් අඩි 2ක් නැත්නම් 3ක් චුට්ටක් ඈතින් ඔයාගේ ස්ටාන්ස් එක හදා ගන්නවා. ස්ටාන්ස් එක කියන්නේ ඔයා කකුල් තියාගන්න තැන. ඒක අපි ටිකක් හොඳ පරතරයකින් තියාගන්නවා. මේක ඇවිල්ලා ඔයාගේ උරහිස් පල්ලට වෙන්න පුළුවන්. උරහිස් පල්ලට වඩා චුට්ටක් ඈතින් වෙන්න පුළුවන්. මොකද අපි කේබල් එකත් එක තමයි මේ වර්කවුට් එක කරන්නේ. කේබල් එකේ තියෙන බර එහෙම නැත්නම් රෙසිස්ටන්ස් එක ප්‍රතිරෝධය මත අපේ ඇඟ මේ පැත්තට කේබල් මැෂින් එකේ පැත්තට ඇදිලා නොයන විදියට හොඳ ස්ථාවර කකුල් පිහිටමක් තියාගන්න තමයි අපි මේ ස්ටාන්ස් එක කියලා කියන්නේ. අපි ඒක තියාගත්තට පස්සේ ඊළඟට කරන්නේ අපේ ග්‍රිප් එක. අපි දන්නවා සාමාන්‍යයෙන් ඩම්බල් එකකින් මේක කරද්දී අපි හොරිසොන්ටල් ග්‍රිප් එකකින් තමයි අල්ලගන්නේ. ඒ කියන්නේ අපි තිරස් අතර තමයි ඩම්බල් එක අල්ලගන්නේ මෙන්න මේ විදිහට. අපි මේ විදිහට අල්ලන කඩියත් ඇති ගොඩක් දුරට අපි තිරස් අතර තමයි අල්ලන්නේ සිරස් අතර නෙමෙයි. කේබල් එකේ අග කොටස ග්‍රිප් කරගන්න පුළුවන්. මේ පැත්තට තමයි කේබල් එකේ අග කොටස තියෙන්නේ. කේබල් එකේ අග කොටස ග්‍රිප් කරගන්න පුළුවන්. ඩී හැන්ඩල් එකක් තියෙනවනේ. මම කියන්නේ මෙටලික් ඩී හැන්ඩල් එක නෙමෙයි. නැත්නම් යකඩ වලින් හදපු ඩී හැන්ඩල් එක නෙවෙයි. අනිත් ප්ලාස්ටික් ග්‍රිප් එකක් එක රෝප් එකකින් හදලා තියෙන ඩී හැන්ඩල් එක තියෙනවා. ඔයාලට පුළුවන් ඒක ටිකක් ඇඩ්ජස්ට් කරලා හදාගන්න. වර්ටිකල් අතර තියෙන ග්‍රිප් එක ඔයාලට පුළුවන් හොරිසොන්ටල් පැත්තට පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න. ඊට පස්සේ ඔයා ඒ විදිහට ග්‍රිප් එක හදාගත්තට පස්සේ ඔයාගේ ස්ටාර්ටින් පොයින්ට් එක වෙන්නේ ඔයාගේ ප්‍රතිවිරුද්ධ කකුලේ නී එක. එහෙම නැත්නම් දැන් ඔයා උදාහරණයක් විදිහට වම් පැත්තට නම් මේ bend over lateral එක perform කරන්නේ ඔයාගේ දකුණු පැත්තේ කකුලේ නී එක. එහෙම නැත්නම් දණහිය තමයි ඔයාගේ ස්ටාර්ටින් පොයින්ට් එක වෙන්නේ. එතන ඉඳන් අපි උඩට එහෙම නැත්නම් අපේ end point එක වෙන shoulder level එකට සමාන්තරව අපේ අත පිටිපස්සට අපි අරන් එනවා. එහෙම නැත්නම් throw back කරනවා. ඉතින් මෙතනදී අපි සාමාන්‍ය lateral variation එකක් කරනවා වගේම elbow එක හොඳට fix තියාගන්න අවශ්‍යයි. පොඩි නැම්මක් එක්ක අපි ඒක lock කරගන්න අවශ්‍යයි. එතකොට අපිට පුළුවන් muscle contraction එක හරියටම අපේ workout කරන muscle එකටම ලබා දෙන්න. ඉතින් ඒ වගේම අපි දන්නවා සාමාන්‍යයෙන් dumbbell variation එක කරද්දී අපේ අත පල්ලෙහාට එද්දී ඒක ගොඩක් දුරට රෙස්ට් වෙනවා. අපේ රෙසිස්ටන්ස් එක ටිකක් අඩු වෙනවා. ප්‍රතිරෝධය ටිකක් අඩු වෙනවා. ඒ වුණාට කේබල් වේරියේෂන් එකේදී එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට ස්ටාර්ටින් පොයින්ට් එකේ වගේම එන්ඩින් පොයින්ට් එකේදී එක හා සමාන රෙසිස්ටන්ස් එකක් තියාගන්න පුළුවන්. ප්‍රතිරෝධයක් තියාගන්න පුළුවන්. ඒත් ඒක රේන්ජ් ඔෆ් මොෂන් එකේ හැම තැනකදීම ඔයාගේ ප්‍රතිරෝධයත් හොඳයි. ඉතින් මේකෙන් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඔයා වෙන මහන්සියට වදින කාලෙදී වෙන මහන්සියට ඔයාට ඉතාලම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වර්කවුට් එකක් තමයි මේ කේබල් බෙන්ඩ් ඕවර් ලැටරල් වේරියේෂන් එක කියන්නේ. ඉතින් තාමත් ඔයා try කරලා නැති කෙනෙක් නම් අදම try කරලා බලන්න ඔයාගේ වර්කවුට් එක ඉම්ප්‍රූව් කරගන්න. ඔයා try කරලා බැලුවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා කියන්න කොහොමද වෙනසක් කියලා. ඉතින් ඔයාත් මේ වගේ දෙන කාලයටයි මහන්සියටයි හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න කැමති කෙනෙක් නම් මේ වගේ හොඳ efficient workouts අරගන්න කැමති කෙනෙක් නම් එකතුලා ඉන්න මේ Dream Fitness by Senura.